සාදරයෙන් පිළිගන්න හැමෝම අලුත් වීඩියෝ එකකට. ඔන්න ඉතින් හැමෝම ඉල්ලපු ඩිපොසිට් වීඩියෝ එක අදරන් ආවා. ඩිපොසිට් එකක් දාන්න ඒජන්ට් හොයන ඔයාලට IP හරහා ලේසියෙන්ම ඩිපොසිට් එකක් දාන්න හැටි මම අද ඔයාලට කියලා දෙනවා. ඒ වගේම කලින් IP එකෙන් ඩිපොසිට් කරපු අප්ඩේට් එකෙන් පස්සේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙච්ච අයටත් සොලියුෂන් එක මම අද අරන් ආවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මතක් කරගන්න ඕනේ අපේ giveaway එක ඔයාලට කරන්න තියෙන්නේ අලුතෙන්ම 888 star account එකක් හදලා Whitech promo code එක use කරන එක. මම උඩින් දාන කාඩ් එකෙන් ගිහින් ඔයාලට පුළුවන් 888 star account එකක් හදන හැටි බලන්න. ඉතින් promo code එක 25 ගෝල් එක සම්පූර්ණ වුණ ගමන් මම ඔයාලට දෙනවා giveaway එකට set වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයා වීඩියෝ එක බලන්නේ Whitech YouTube channel එක subscribe නොකර නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ගිහින් බලමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ විදිහට open කරගන්න site එක. ඔයාලට පේන නැති මෙතන දකුණු පැත්තේ පහළින් තියෙන menu කියලා icon එක. ඒකට ගියාම මෙන්න මේ වගේ interface එකක් ඔයාලට පෙන්නයි. ඉතින් මේ interface එකේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙන deposit කියලා රතු පාට icon එක. මේක touch කරලා ඔයාලා එතකොට යන්න. ඔයාලට පේන නැති මෙතන payment methods ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට මේ කැමති එකකින් මේකට deposit එකක් දාගන්න පුළුවන්. එතනදී ඔයාලා මතක තියාගන්න ඕනි ඔයාලා deposit කරන විදිහම තමයි ඔයාලට withdraw කරන්නත් පුළුවන්. ඒක මතක තියාගෙන ඔයාලා පහසු ක්‍රමයකින් ඩිපොසිට් එක දාගන්න. ඉතින් IP එකෙන් දාන එක තමයි ගොඩක්ම ලේසි. ඉතින් මම අද කියලා දෙන්නම් IP එකෙන් හරියට ඩිපොසිට් එකක් දාන්න හැටි. IP එක ක්ලික් කරාම මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එයි ඔයාලට. මේකේ උඩින්ම තියෙනවා before making request please transfer fund within 10 minutes කියලා. ඒ කියන්නේ විනාඩි 10ක් ඇතුළත ඔයාගේ ඩිපොසිට් එක කරගන්න කියලා තමයි ඒගොල්ලෝ recommend කරන්නේ. ඒකට පහලින් තියෙනවා wallet number කියලා. මේ wallet number කියන එක ඔයාලා පොතක ලියාගෙන හෝ copy කරගෙන තියාගන්න. ඊට පස්සේ තියෙනවා amount කියලා එකක්. මේකේ ඔයාලා ඩිපොසිට් කරන්න බලාපොරොත්තු වෙන ගාණ හරියට type කරන්න. ඊට පස්සේ පහලින් තියෙනවා IP number කියලා. ඔයාලගේ IP එකේ number එක මෙතනට type කරන්න. ඒ වගේම ඊටත් පහලින් තියෙනවා full name කියලා. ඔයාලගේ IP එකට අදාළ නම මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ තියෙන්නේ payment screenshot සහ transaction ID. මේක මෙහෙම පොඩ්ඩක් තියාගෙන ඕගොල්ලෝ ඔයාලගේ IP app එකට මෙන්න මේ විදිහට යන්න. ඉතින් IP එක පෙන්වන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා මේ වැඩේ කරන්න කලින් අනිවාර්යෙන් මතක් කරලා location on කරගන්න. මෙතනදී ඔයාලා පේනවා ඇති send money කියලා icon එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේක touch කරන්න. එතකොට මෙන්න මේ interface එක තමයි එන්නේ. මේක ගොඩක් දුරට බැංක් account කියන එකට තමයි ටික් එක වැටලා තියෙන්නේ. ඔයාලා මුලින්ම ඒක pay by mobile කියන එකට මාරු කරගන්න. ඊට පස්සේ උඩින්ම තියෙන amount කියන තැනට ඔයාලා ඉස්සෙල්ලා type කරපු ගානම හරියට type කරගන්න. ඊට පස්සේ පහලින් තියෙනවා mobile number කියලා. මේ mobile number කියන තැනට මම ඉස්සෙල්ලා copy කරගන්න හෝ ලියා ගන්න කිව්ව number එක හරියට තුලත් කරන්න. ඊට පස්සේ පහලින් තියෙනවා remarks කියලා එකක්. මේ remarks කියන තැන ඔයාලගේ site එකේ තියෙන account එකේ ID එක දෙන්න. එතනදී site එකේ නම සඳහන් කරන්න එපා. ID එක පමණක් ඇතුළත් කරන්න. විස්තර ටික ඇතුළත් කරලා payment එක confirm කරන්න. එතකොට ඔයාලට payment successful කියලා message එකක් එයි. එතකොට ඔයාලට IP එකේ message එකේ ඔයාලට normal message තියෙන දැනට මෙන්න මේ වගේ IP එකේ message එකක් ඇවිල්ලා ඉතින් ඔයාලටත් මේකේ transaction ID කියන එක copy කරගන්න. ඊට පස්සේ ඒ අන්තිමට ආව message එක screenshot එකක් ගහලා crop කරලා තියාගන්න. දැන් අපි ආයමු site එකට. දැන් ඔයාලා transaction ID කියන තැන දැන් copy කරගත්ත code එක paste කරගන්න. ඒ වගේම payment screenshot කියන තැනට ඉස්සෙල්ලා crop කරපු photo එක add කරන්න. මේකේ සම්පූර්ණ photo එක දාන්න එපා. crop කරපු ඒ අදාළ message එක පමණක් add කරන්න. ඊට පස්සේ පහලින් තියෙන confirm එක දෙන්න. එතකොට deposit request created successfully කියලා මෙන්න මේ message එකක් එයි. දැන් ඔයාලා සාර්ථකව deposit එක කරලා ඉවරයි. දැන් මම app එකෙන් back වෙලා ආයේ මෙන්න මේ විදිහට log වෙනවා. ඔයාලට පේනවා ඇති මගේ account එකේ රුපියල් 14යි කලින් තිබ්බේ. ඔන්න දැන් 514ක් වෙලා තියෙනවා. මගේ deposit එක විනාඩියක් ඇතුළත මගේ account එකට ලැබුණා. ඉතින් මේ කියලා දුන්න step වලට පිළිවෙලට කරොත් ඔයාලට විනාඩියක් වගේ ඇතුළත ඔයාලා deposit එක දාගන්න පුළුවන්. මේ වගේ වැදගත් වීඩියෝ සහ මේ game වල tricks and tips දැනගන්න අනිවාර්යෙන් Whitech YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.